වෙලාවේ රාජපක්ෂ මහත්තයා කොහෙන් හරි ගහන්න. ඒක නෙලා තියෙන්නේ. දැන් මේ රාජපක්ෂ මහත්තයා තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. රාජපක්ෂ මහත්තයාට ගහන්න දැන් කියන්නේ ඉදී ආවීම් ආයෙ උනාද කියන්නේ? ඉතින් ඔබතුමාට චෝදනාවක් ආවනේ එතුමාට ගහන්න ගියයි කියලා. මොකද්ද ගහන්න ගියේ? ඔබතුමාට නඩුවක් වැටුනේ. මොකක්ද නඩුව? අයි නඩුවක් තිබුණේ. කොයි නඩුව තිබ්බේ? රේන්සි අල්සුලන්ත කතා කරලා කොයි නඩුව තිබ්බේ? තිබුණ නැද්ද එහෙම නඩුව? කොයි නඩුවක් තිබ්බේ? තිබුණ නැද්ද? කියන්න කොයි නඩුව තිබ්බේ කියලා. ඉතින් කවුරුත් දන්න නඩුවක් නේ. කොයි නඩුව කියන්න කොයි තිබ්බේ කියලා. කොයි උසාවිද ඇහුවේ? ගන්න බලන්න. රේන්සි අල්සුලන්ත අනේ මේ දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න මේ රංජන් මන්තුමා මොන උසාවිද තිබ්බේ? නඩුවක් කියන්නේ තමුන්නාංශ කිව්වොත් දැන් මට නඩුවක් තිබ්බා කියලා මම ඉල්ලාස්සනවා. හැබැයි නඩුව තිබුණ නැහැ කියලා ඔප්පු කිව්වොත් තමුන්නාංශ ඉල්ලාස්සනවා. ඔබතුමාට එහෙම චෝදනාවක් තිබුණේම නැද්ද? නැති කතන්දර කියන්න එපා. තිබුණේම නැද්ද කියන්නේ? තමුන්නාංශ හිතන්න එපා මේක චිත්‍රපටියක් කියලා. දැනගෙන කරුණු ගෙනල්ලා තමුන්නාංශ කියන කරුණු තියා මම පෞද්ගලික යන්නේ නැහැ. හේතුව මම පෞද්ගලික යන්නේ නැති නිසා. අපි කරුණු කරන කතා කියන්නේ ඒක ඇවුලන්නේ. ඒක ඇවුලන්නේ. මතක තියාගන්න. අපිටත් තියෙනවා ෆයිල් ලා දිනවනේ. හැබැයි පුද්ගලික කතා කරන්නේ. කතා කරන වැඩ පිළිවෙල. කතා කරන වැඩ පිළිවෙල. දැන් පුද්ගලික දෙයක්. දැන් මම කිව්වනේ තිබිලා නැහැ කියලා දැන් ඔබතුමා තිබුණ එහෙම එකක් තිබුණා. එහෙම චෝදනාවක් මොකක්ද? කවුරු හරි කියන එකක් උස්සගෙන ඇවිල්ලා. එහෙම චෝදනාවක් තිබුණේම නැද්ද? ඔයා ගේන්නකෝ නඩුවන්ට. මට දැන් මං නෑ මම කියලා දේ අභියෝගයක් දුන්නේ. හරි. ඉතින් මම අභියෝගයක් දුන්නේ. මට ඔබතුමා උත්තර දෙන්න දෙන්නේ නැහැ නේ වෙලාව. ඉතින් උත්තර දෙන්න. ඔයා කියලා උත්තර ගන්න. මම නිහඬව ඉන්නකෝ උත්තර මම උත්තරේ දෙනවා. මට උත්තර දෙන්න අවශ්‍යව දෙන්න. මගේ වෙලාව ඕන තරම් ඔබතුමා අපිට බෑ අපේ වෙලාව නැති කරගන්න. දැන් මම එද්දි රියන්සි අල්සුකුල් රත්ත ලෝයර් මහත්තයාට කතා කළා. එතුමා කිව්වා මෙහෙම නඩුවක් තිබුණාය, මෙහෙම ප්‍රශ්නයක් වුණාය. ඒ ජනාධිපතිතුමාට හිරිහැරයක් කරන්න ගිය එක නඩුවක් තිබුණාය කියලා. එහෙම නීති නිමිත්තක් තිබුණද නැද්ද? එහෙම මම හදපු කතාව තමුන්නාංශ ගේන්න. මම හදපු කතාව නඩුවංක ගේන්න. එන්න හදාගෙන කරුණාකර මඩ ගහන්න එපා. මේක මඩන්නේ නෑ ඉතින් දැන් මේ මන්ත්‍රීතුමානේ මේ මඩ ගහන්න එපා. මෙතන නැති කෙනෙක් කියලා කිව්වා නම් කියන්න උත්තර දෙන්න. එතුමා මොඩේ කඩ ගන්න එපා. නඩුවේ කියනවා හරි නඩුවේ නෑ පොර හදා කියන්න එපා. කවුරු හරි කිව්වා කියලා තමුන්නාංශ ගෙන්නේ අපි උඩින් ආයෙ දේශපාලන නෙමෙයි. මේ විදිහට අපි පල්ලෙහාන් 90 කියලා නගර සභා ඡන්දිල්ලා ආපයි. ඔබතුමා ගහන්න හදන්න එපා අපිට මඩ. මාත් එක්ක හිටියේ එක්සත් ජාතික මඩ ගහන්න නැතුව ඔබතුමා මට උදව් කළානේ. ඊයම නළුවට්ට එනවා නිකන් ඊට මඩ ගහන්න. හොඳයි ජෝසි නැමතුමා. අපිට දරුවා ඉන්නවා. හොඳයි. මඩ ගහන්න දන්න එපා. හොඳයි ජෝසි නැමතුමා. මඩේ නඩුවක් තියෙනවා කියන්නේ නඩුවක් තියෙනවා කියලා දැන් දැනගෙන හදාගන්න. නඩුවක් තියෙනවා කියන නඩුවේ අංකේ කියන්න. නඩුවේ උසාවිය කියන්න. කොහෙද උසාවිය කියන්න කොහෙද අංකේ ඔයා මේ දාන සෙල්ලම් දාන්නේ නැපා. කවුද නඩු දාලා තියෙන්නේ කවුද පැමිණිල්ල කවුද විත්තිය? ජනාධිපතිතුමාට වල ගහනවා. හරි ඉඩියාමින්ට සලකනවා ජනාධිපතිතුමා. ඔයා කතාගෙන ඉගෙන ගන්නවා. සරත් ෆොන්සේකා ඉඩියාමින් කයින් කරන්න වෙච්ච මිනිහ තමුසේ. සරත් ෆොන්සේකා ඇමතුමනේ සරත් ෆොන්සේකා ඉඩියාමින් කිව්වේ කවුද? අනේ ඒකයි කවුද කිව්වේ? රංජන් ජනාධිපති කියපු දණක් කියන්නේ කොයිද කිව්වේ? ඒ කාලේ ITN එකේ නෑ හැමදාම ගියා. ඔයාලට කොළ බල නැද්ද? ඔයාලන් අපි පෙන්නන්නම් ඔයාට ෆයිල් ඔයා පෙන්නන්නකෝ. එක කොලයක් කරන් පෙන්නන්න. මෙන්න මේක කිව්වා මේක කරා. කොඩයක් දාගෙන අපි LTD එක පෙන්නුවා. අපි පෙන්නුවා. ඔයාලට පෙන්නන්න කිසිම දෙයක් නෑ. ඔයා නිකන් බොරුවට කොන්න දාන කියනවා. අයි ඔහොම චෝදනා. මඩ ගහන්න ඉලකෙන්න එපා. ගහනවා කියලා නෑට කියලා. ජනාධිපතිතුමාට ගහනවා දරුවන්ට ගහනවා. ඊරෙක් කියලා හිතගෙන ඉන්නේ. ඉන්දියාවෙන් වෛරයෙන් දේශපාලන දැන් පළවෙනි වටේදී තමුන්නාංශ කතා කරේ අනි කරම මට ඉන්න දෙනවා හොඳයි ජෝසි නැමතුමා ජෝසි නැමතුමා උතුමාට නෑ සුදේ එකක් කියන්න. අපි මේ අපි ගහේ ගස්සලින් වටිච්ච මිනිස්සු නෙමෙයි දේශපාලනේ. 91 නගර සභා ඡන්දෙල්ල පල්ලෙහා මට්ටමින් ආවේ. අපේ මනාවඩුවලත් නෑ දෙනතුරු. ඉල්ලනිල්ල හැමතැනම දිනලා තියෙනවා. මේවට විතරක් අපි ඊට දෙන්න සූදානම් නෑ. හොඳයි හොඳයි මෙයාගේ මේ පාත්‍ය ගන්න කියන වෙන කොහෙද ගිහිල්ලා. හොඳයි මඩ ගහන්නේ. හරි ඉල්ලාස් කරනවා නිකන් ඒක. එතුමාගේ අවස්ථාව එතුමාට නෑ දැන් ඉල්ලාස් කරනවා නිකන්. රංජන් මන්ත්‍රීතුමා දන්නේ නැති ඇවිල්ලා මගුල් කියන්නේ ඇවිල්ලා. නඩු තිබ්බා කියලා. ඔබතුමා මේ කියන කතාවත් එක්ක ඔබතුමා බොරු කතා කියන්නේ. ඔබතුමාට තමුන්ගේ නේ වැදගත්කම දිහා ගන්නවා. නළුවෙක්ගේ තියෙන වැදගත්කම දිහා ගන්නවා. මේ රටේ මිනිස්සු ආදරයි තමුන්ලට. හොඳයි ඔයාලට දේශපාලන කරලා මඩ ගහන්න ගන්න එපා. ජනාධිපතිතුමාට කරලා රට බේරගත්ත නායකයා. හැමදාම මඩ ගහනවා. හොරාගේ ගියා. මොනවාද තමුන්ගේ හොරගන් කරුවේ? ජනාධිපතිතුමා. හොඳයි. මේ හරකේ. හොඳයි ඔබතුමා කතා කරන්න ඔබතුමා. නෑ සුදේ මේ අපි ගස්සලින් වැඩිච්ච මිනිස්සු නෙමෙයි. අපිටත් හොඳ ඉවසීමනේ අපිට විජිතේරත් මන්තුමා TIP එකේ. අපි ඒක ගරු කරලා කතා කරුවා. අපි කවදාවත් ඔයාගේ third class අපි කොට්ටුයි. පෞද්ගලික මඩ දින එක දවසකවත්. මේ මතක ගන්න එක රංගපෑම නෙමෙයි. ජෝසි නැමතුමා එතුමා නිහඬුනානේ ඔබතුමා. නිහඬුනා යා ඉල්ලාස් කරන්න කියන්න. එතුමාගේ අවස්ථාව එතුමා කතා කරලා දැන් නඩුව කොහොමද නඩුව? දැන් මේක රටට කිව්ව නඩුවක් කො. ඉල්ලාස් කරන්න කියන්න. රාජන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවදී කතා කරලා එතුමාගේ වෙන සුරුවරෙක් නෙමෙයිනේ.
මෙතන නඩු නෑ නෑ මෙයා මට බොරුවක් කිව්වේ ඔබ දුන්නට නෑ ඔබතුමා බොරු කතන්දර ඔබතුමා කියනවා ඔකට මට නඩුවක් දාන්න. මොන නඩුවක් ඔයා හිතා මගේ සල්ලි ටික ඔය වගේ මේ කෙනෙක් මේ සෙවලෙක්ට සල්ලි ඉදන් කරනවා කියලා නඩු දාන්න කොහෙද ගහෙන් වැඩිච්ච නළුකම හින්දා කියලා මනාපරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා අනාථලා ඉද්දි ජානක පෙරේරා දාන්න මිනිහෙක් නැතුව කියලා දැම්මේ එල්ලෙන මඩ ගහන්න වීරයා කියලා හිතානින් පුද්ගලයා දේවල් ගහන්න යනවා පුද්ගලි ගහන අපිත් ගහන්න අපිටත් තියෙනවා ෆයිල් හොඳයි ස්තුති අපි මාතෘකාව තුළ එනවනම් මේ මාතෘකාව ඉදන් හදා කරුණා කරලා අපි මාතෘකාව තුළ කතා චන්දියා වගේ හොඳයි මේ ජනාධිපතිතුමා මෙයා එක වැඩසටහනක් කියලා රෝහිත මහත්මයා කියනවා අර කවුද මේ ජෝසන් ඇමතුමා අපි මාතෘකාවට කරුණා ඒ කරලා වගේ ඇදගෙන යන්න මරයි ජෝසන් ඇමතුමනි මාතෘකාවට පැමිණ කරුණා කරලා අපි මාතෘකාව තුළ කතා මාතෘකාවට මෙයාට උගන්වන්න එන්නේ ඉස්සෙල්ලා හොඳයි ඔබතුමා අපි එන්නේ ඉස්සෙල්ලා දන්නවා මෙයා එන්නේ කොහටද කියලා ඔබතුමා කතා කරන්න කරුණා කරලා ඔඩිය පුම්බ ගත්තාම හිතන්නේ චන්දියා කියලා ඇමතුමනි අපි පෞද්ගලික කාරණා වලට යන්න එපා කියලා ඔබතුමාත් කියනවා අපිට දැන් ඔබතුමාත් කියවනේ එතුමා නිශ්ශබ්ද ඉන්නවනේ ඔබතුමා දැන් අවසන් කරමු කරුණා කරලා කතාව අපි මාතෘකාව තුළට පැමිණලා මිනිස්සුන්ට මඩ ගහනවා මට බෙරගත්ත නායකට මඩ ගහනවා channel එකේම ගරු ඇමතුමනි අපි මාතෘකාව තුළ පැමිණ අවසන් කරමු තමන්ගේ මාමා මරාපු මේ මහර ඡන්දෙදි ජේ.ආර් කිව්වේ 3-4 බර ගණන් කරන්න කියලා විජය කුමාරතුමා සමාවෙන්න ඡන්දේ පරදින එක ඔහුතුමත් මාතෘකාවේ පිට වෙන කාරණා වලට අපි මාතෘකාව තුළ කතා කරමු තුමනි ඒ නිසා සුදේව අවසන් කරමු නෑ අපි විවාදයක් තියෙනවා සුදු අපි විවාද වලට ඒ කාලින්ලා ගියාය මේ විජිත මන්ත්‍රීතුමාලා අනුර දිසානායක කියලා අපි විවාද අපි කවදා මේ වගේ තත්ත්වයකටලා නෑනේ ඕන මේක සීමාත් තියෙන එක්ක කරුණු ගේන්න ඕනේ කරුණු ගෙනලා කියන්නේ මේ රටේ මිනිස්සු බලන්න ඉන්නේ ඊට පස්සේ රටේ මිනිස්සු කියන්නේ රංගන් නැයිලා කිව්වා ජොන්ස්ටන්ට දුන්නා මෙහෙමයි නඩු තියනවා කියලා කියලා නඩුව තියනවා ආයේ එතනලට අපිට ගහනවා ඔප්පු කරලා මං ගෙනලා දෙන ෆයිල් එහෙනම් සීමාත් තියෙනවා අපි ඉවසගෙන ඉන්නේ අපි ගිහිල්ලා මේ අපේ තියෙන සල්ලි විතර කරන්නේ ඕගලන්ට ගිහිල්ලා වගේ ආයත ගිහිල්ලා නඩු දාලා ඒ නිසා කරුණාකරලා කතා කරන්න ඉගෙන ගන්න නායකයන් හිටපු දැන් තියා පරදින්නේ මොකද තියා පරදින්නේ දෙකක් පරද්දයි ඔබතුමා දන්නවද දන්නේ නැහැ 1977 ඉඳන් 93 වෙනකන් එක්සත් ජනතා නිදහසනාවේ කොච්චර කාලෙ පෙරදුනාද ඔබතුමා දන්නවද ඒ අය 59 වතාව මම එක්සත් ජාතික පක්ෂෙදී 59 වතාව 59 වතාව. හොඳයි තමුන්නාන්සේ 59 වතාව කියන්නේ. කියන්න බලන්න. අපි කියන්නම් තමුන්නාන්සේ පරදිච්ච ඡන්දෙ කියන්නේ. ඡන්ද තිබ්බ කියලා. තමුන්නාන්සේ පරදිච්ච ඡන්දයක් තමුන්නාන්සේ කියතාගෙන මේක පළාත් සභාව මේක ප්‍රාදේශ සභාව මේක පාර්ලිමේන්තුව මේක ජන මේ 59 කියන්න මම හදන්න කියන්නේ. කීසර දැන් ඔබතුමා හිතන විදිහට 77 ඉඳන් 93 වෙනකන් චන්ද්‍රිකා මැතිනේ දිනනකම් කීසර පෙරදුනා. දැන් මම නෙවෙයි කිව්වේ තමුන්නාන්සේ 59ක් කිව්වා මට 59 ගණන්ලා කියන්න. ගණන් කියලා මම තමුන්නාන්සේට 29 කියන්න. ආ කියන්න 30 කියන්නම් ඊට පස්සේ. ඔබතුමා කියන්නේ. දැන් තමුන්නාන්සේ මට 59 කියලා ඊට පස්සේ කියන්න. ඔබතුමා කියන්නේ මම පටන් ගන්නවා 2005න් පටන් ගන්නවා. තමුන්නාන්සේ වෙලාව ආපහු මට ගන්න එපා මගේ වෙලාව. හරි? ගණන් 2005 ජනාධිපතිවරණයෙන් පටන් ගත්තා. මේ රෝහිත අවුදෝ හරි කියලා ඉන්නකෝ. හරි. 59. එතනින් පටන් අරගෙන තමුන්නාන්සේලා මේ වෙනකොට පරදින්නේ 29. එතකොට කියන්නේ 59 කියලා ඉන්න කියන්නේ. මම කියන්නේ ඉස්සලා තමුන්නාන්සේ කියපු එක තමුන්නාන්සේ කියපු එක මම මේ මගේ කාලේ ගන්න. කතාව ඕනේ නෑ. තමුන්නාන්සේ කියන්නේ මේ මගේ කාලේ ගන්න. නෑ සුදේ සමයි නිදහස් කාලේ ගන්න පුළුවන් අවසන් විනාඩි දෙකම නිදහස් කාලේ ලබා දෙන රංජන මන්ත්‍රීතුමා අයිය කියලා ඉන්න. හරි ඔබතුමා කියන්නකෝ එහෙනම් 70 නෑ ඔය කතන්දර ප්‍රශ්න ඕනේ නෑ. 59 කියලා ඉන්නකෝ. 77 ඉඳන් කීපාර පෙරදුනා. නෑ කියන්නකෝ. දැන් ඔයානේ කිව්වේ 59 ඔබතුමාට අවශ්‍ය නම් නිදහස් කාලේ ලබා දෙන්න පුළුවන් මට නිදහස් කාලේ අවශ්‍ය නම් ලබා දෙන්න පුළුවන් දැන් කියන්න දෙන්නේ නැහැ කියන්නේ. 77 ඉඳන් 93 වෙනකන් චන්ද්‍රිකා 94 දිනකන් කීසර පෙරදිලා තිනවා. ඉතින් ගන්න ඔයානේ කිව්වේ. තමුන්නාන්සේ කිව්වේ 59ක්. ඔබතුමාලා දන්නවනේ ඊට වඩා හොඳට. අයියෝ මේ වගේ නාගන්න එපා මන්ත්‍රීතුමා. මට වඩා එක්ස්පීරියන්ස් තියෙන අධ්‍යක්ෂක තියෙන කියන්නේ කීසර පෙරදිලා ඇද්ද? නිකන් නාගන්න. මං අහන්නේ මේවද තමුන්නාන්සේ 59ක් පරදුනා කියනකොට අපිට පරදිලා තියෙන්නේ. දිනලා තින්නේ ඔහේනේ. හොඳයි එකම ගරු මන්ත්‍රීතුමනි සමාවන්න අප එකම කාරණයක ගරු ඇමතිවරුනි මන්ත්‍රීවරුනි එකම කාරණයක මේ විදිහට එල්ලීගෙන හිටියොත් මාතෘකාව තුළ අපිට කතා කරන්න ජනතාවක් රටේ ජනතාවක් බලාගෙන ඉන්නවා ඒ නිසා අප කරුණා කරලා එකම තැන එල්ලීගෙන ඉන්න නැතුව කරුණාකරලා අපි කරුණු කාරණා කතා කරමු අපි අහපමු උත්තර දෙන්න පුළුවන් යන්නේ බෑ සුදේව එතුමාට උත්තර දෙන්න බැරි නම් අපි දෙන්න බෑ කතා කරමු සමයි මන්ත්‍රීතුමා අපි අවසන් කරමු